හරියට 18 තියෙනවා 18 තියෙනවා විවිධ අර ප්‍රමේයයක් තියෙනවා ජ්‍යාමිතික ප්‍රමේයයක් සහ පයිතගොරස් ප්‍රමේයත් පාවිච්චි කරන්න වෙනවා පයිතගොරස් තියරි. ඒ දෙක පාවිච්චි කරලා මේක කරන්න තියෙනවා. ඒතකොට වෘත්තයක ජය කියලා පාඩමක් තියෙනවා 10 ශ්‍රේණියේ 3 වෙනි වර්ග විතර ආයිත් වෙන එක. ඒතකොට ඒකේ අදාළ ප්‍රමේයයක් තමයි ගන්න වෙන්නේ. මොකක්ද ගන්න වෙන්නේ? වෘත්තයක කේන්ද්‍රයේ සිට ජයයක මධ්‍ය ලක්ෂ්‍යය යා කරන රේඛාවක් ගැහුවොත් එහෙම ඒ ගහපු රේඛාව එම ජයයට ලම්බකයි කියන්නේ. හරි. ඒ ගහපු රේඛාව ජයයට ලම්බයි. ඔක තමයි ප්‍රමේය. ඒතකොට මේකෙත් ඒක තමයි කියන්නේ. ඉතින් මොකක්ද මධ්‍ය ලක්ෂ්‍යය කියලා කියන්නේ මොකක් හරි ජයයක් කියන රේඛාවක්. ඒ රේඛාව සමච්ඡේද කරන එකට තමයි මධ්‍ය ලක්ෂ්‍යය කියලා කියන්නේ. මේක හරිමද කියලා කියන්නේ සමාන කෑලි දෙකකට බෙදෙන තැනට. හරි. එතකොට සමච්ඡේද කරා කියලා කියන්නේ මැදට ගැහුවා කියන එකට තමයි. එහෙනම් මේ ප්‍රමේයෙන් තමයි වැඩේ කොට දාන්න වෙන්නේ. එහෙම ගැහුවට පස්සේ මෙන්න මෙතන අංශක 90. මෙන්න තියෙනවා. ඊට පස්සේ අපිට දෙනවා යම් යම් දත්ත කිහිපයක්. පයිතගොරස් අපිට පේනවා. මොනවාද අපිට? මොනවද දෙන්නේ? OD සමානයි 10යි කියලා කියනවා. OD කියලා කියන කෙනා 10යි කියලා කියනවා. ඊළඟට DE 12යි කියලා කියනවා. DE මෙන්න මේ කියන කෙනා මෙන්න මේ කියන කෙනා 12යි කියලා කියනවා. එහෙනම් මේ 12 දෙකට බෙදුවට පස්සේ මේ ත්‍රිකෝණය එක ත්‍රිකෝණ මේක 10 යන මේක 10 නේ. මේකත් අරයක් මේකත් අරයක් සහ මෙන්න මේකත් අරයක් තමයි. හරි. එතකොට මේක 10 කියලා තියෙනවා. මේක කීයද? මේක 12 නම් මේකේ භාගයක් නේ. මෙන්න මේ කොටස 6යි නේද? 6යිනේ. එතකොට අපිට මේ පයිතගොරස් ප්‍රමේය දාලා මෙන්න මේ දුර හොයාගන්න පුළුවන්. මේ දුර හොයාගත්තට පස්සේ අපිට පුළුවන් මේ BC කියන දුර නැතෙන් අහන්නේ. BC දිග අහන්නේ BC දිග හොයාගන්න වෙන්නේ මෙන්න මේ දුර හොයාගෙන මෙන්න මේ ලොකු දුර. ඒ කියන්නේ 10න් මෙන්න මේ ලොකු දුරේ මෙන්න මේ පුඩු දුර අඩු කරලා පස්සේ එන ගාන මේ BC කියලා අපිට එන්නේ. එහෙනම් අපි ඕක ටික ටික හොයාගෙන යමු. අපි ගමු මේක එක ත්‍රිකෝණයක් සලකමු දෙකම ත්‍රිකෝණ සම්බන්ධ තමයි. එක ත්‍රිකෝණයක් සලකුවොත් එහෙම මේ තියෙන ප්‍රමේයට දාගමු. ඒක පයිතගොරස් ප්‍රමේය කියන්නේ කර්ණයේ පාදයේ දිගේ වර්ගයේ ඉතුරු පාදවල වර්ගවල එකතුවට සමානයි කියලා නේද කියන්නේ. ඉතින් මේකට අපි එක දාගමු 10 වර්ගය. හරි මෙන්න මේ පාදේ 6 වර්ගය ධන මෙන්න මේ ඔය අපි හොයන පාදේ OB පාදයේ වර්ගය අපි x කියලා ගමු. x ගේ වර්ගය සමානයි 10 වර්ගය. කර්ණයේ වර්ගයට 10 වර්ගයට එහෙම සුළු කරගන්න. එතකොට 6 වරක් 6 36යි ධන x ගේ වර්ගය සමානයි 100යි. x ගේ වර්ගය සමානයි 100න් 36 ගියාට පස්සේ එන ගාන කීයද? 64යි. 64 එහෙනම් ඉතින් 8 වරක් 64යි නේ. ඔව් x සමානයි 8යි නේ. x සමානයි 8යි. මේක නෙමෙයි උත්තරේ. ඉතින් මේ OB දුර 8යි කියලා ගත්තා. එහෙනම් මේකත් අරයක් තමයි නේ. මේ OC කියලා කියන අරය අපිට කියන්නේ BC හොයන්න කියලා. මෙන්න මේ චූටි දුර අපිට හොයන්න කියන්නේ. එහෙනම් මේ මුළු එක 10යි. මෙතන ඉඳන් මෙතනට 8යි. වෙන ඉතින් මෙතන 2යිනේ. ඒක පේනවනේ. එහෙනම් 10 රින 2 sorry 10 රින 8 සමානයි 2යි සෙන්ටිමීටර කියලා දාගන්න. ඕක තමයි ඉතින් උත්තරේ. මේ ඉතින් කරලා බලලා ගන්න. මේක ඒක එහෙම තමයි. ප්‍රශ්න තියෙනවා නම් දාන්න. ඊළඟට යන්න අපි